ලස්සන දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම අපේ ඉතලි ටුවර් වීඩියෝ සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එක තමයි මේ. කලින් වීඩියෝ එක බලපු ඔයාලා දන්නවා ඊයේ අපි නැවතුනේ වෙනිස් වල. ඉතින් අද අපිට දුර ගමනක් යන්න තියෙනවා. ඒ නිසා අපි දැන් ඉන්නේ වෙනිස් ස්ටේෂන් එකේ. දැන් වෙලාව පාන්දර 5:20යි. මේ තියෙන්නේ අපි යන ට්‍රේන් එක. ඔයාලා thumbnail එකෙන් දැකපු විදියටම අද අපි යන්නේ පීසා වලට. ඉතින් අපිට පැය 3:00මාරක ලොං ට්‍රේන් රයිඩ් එකක් තියෙනවා. අද දවස් ඉතුරු කරගන්න ඕන නිසා තමයි අපි පාන්දරම අපේ ගමන පටන් ගන්න හිතුවේ. ඔන්න එහෙනම් පැය 3:00මාරකට පස්සේ අපි පීසා සෙන්ට්‍රල් ස්ටේෂන් එකෙන් බැස්සා. අපිට ට්‍රාන්සිට් එකකුත් තිබුණා. කොහොම හරි පාන්දරම පිටත් වුණ නිසා උදේ 9:05 වෙද්දී අපිට පීසා වලට එන්න පුළුවන් වුණා. පාන්දරම නැගිටපු නිසා දැන් අපිට ටිකක් බඩගිනි. ඒ නිසා අපි හිතුව මුලින්ම මේ කිට්ටුවේ තියෙන කැෆේ එකකින් බ්‍රෙක්ෆාස්ට් අරන් ඉන්න ඕනේ කියලා. අපි බ්‍රෙක්ෆාස්ට් ගත්ත තැන ඉඳන් කිලෝමීටර් 2ක වගේ දුරකින් තමයි පීසා ටවර් එක පිහිටලා තිබුණේ. ඒ නිසා අපි හිතුවා මෙතනට බස් එකේ එන්න. ඔන්න එහෙනම් අන්තිමට අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. ඔයාලට පේනවා ඇති සෑහෙන සෙනගක් ඉන්නවා. එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගිහින් බලමු මේ ලස්සන නිර්මාණය කොහොමද කියලා. මේ පීසා කුළුණ කියන්නේ පීසා ආසන දෙව්මැදුරේ ගන්ටාර කුළුණට. මේ කුළුණ අස්ථායී අතිවාරමික ප්‍රතිඵලයක් විදියට අංශක 4කට ආසන්න ඇලවීමක් සඳහා තමා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේ කුළුණ පීසා ආසන දෙව්මැදුර චතුරස්‍රයේ ව්‍යුහ තුනෙන් එකක්. මේ ව්‍යුහ තුනට ආසන දෙව්මැදුර සහ පීසා බෞතිස්මයද ඇතුළත් වෙනවා. කාලයත් එක්ක මේ කුළුණ ලෝකයේ වැඩිපුරම නරඹන සංචාරක ආකර්ෂණයන්ගෙන් එකක් වගේම ඉතාලියේ වාස්තු විද්‍යාත්මක නිරූපණයක් බවටත් පත් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ අවට හැම තැනම සුවේනියර් ෂොප්ස්, කැෆේස් වගේ දේවල් දකින්න තියෙනවා. දත්තවලට අනුව හැම අවුරුද්දකම සංචාරකයන් මිලියන 5කට අධික ප්‍රමාණයක් මේ පීසා ටවර් එක බලන්න එනවා කියලා තමයි සඳහන් වෙන්නේ. දොළොස්වන සියවසේ ඉදිකිරීම අතරතුර තමයි මේ පීසා කුළුණ ඇලවෙන්න පටන් අරන් තියෙන්නේ. මේකට හේතුව වෙලා තියෙන්නේ මේ කුළුණේ ව්‍යුහයේ බරට හරියට ඔරොත්තු නොදෙන මෘදු පස කියලා තමයි සඳහන් වෙන්නේ. 14 වන සියවසේ ඉදිකිරීම අවසන් වෙනකොට මේ තත්ත්වය තවත් නරක අතට හැරිලා තියෙනවා. කොහොම හරි මේ විදියට ගිහින් 1990 වෙනකොට මේ කුළුණේ ඇලවීම අංශක 5.5ක් වෙලා තියෙනවා. ඊට පස්සේ 1993 සහ 2001 අතර කාලය තුල ප්‍රතිසංස්කරණ කටයුතු වලින් ව්‍යුහය ස්ථාවර කරලා තියෙනවා. ඒකෙන් ඇලවීම අංශක 3.97ක් දක්වා අඩු කරලා තියෙනවා. ඔන්න එහෙනම්
එහෙනම් අපි පීසා ටවර් එකට සමුදීලා ආයෙත් ට්‍රේන් ස්ටේෂන් එකට යන්න බස් එකට නගිනවා. ඇත්තටම අපි පීසා වලට ආවේ මේ සුන්දර පීසාහි ඇලවෙන කුළුණ බලන්නමයි. ඉතින් එහෙනම් බස් එකේ යන ගමන් පීසා සිටි එකේ මේ ලස්සන view එක බලාගෙන ස්ටේෂන් එකට ගිහිල්ලා ආයෙත් ඔයාලත් එක්ක එකතු වෙන්න. ඔන්න දැන් අපි ආයෙත් ඉන්නේ පීසා සෙන්ට්‍රල් ස්ටේෂන් එකේ. අද රෑට අපි නවතින්නේ රෝම් වල. ඉතින් අපිට පීසා ඉඳන් රෝම් වලට යන්න ආයෙත් පැය 3ක ලොං ට්‍රේන් රයිඩ් එකක් තියෙනවා. කොහොම හරි හවස 5:40 වගේ වෙනකොට අපිට රෝම් වලට එන්න පුළුවන් වුණා. එහෙනම් අපි ස්ටේෂන් එකෙන් එළියට ගිහිල්ලා බලමු ඊළඟට අපි මොකද කරන්න කියලා. අද දවසේ තිබුණු බිසි ෂෙඩියුල් එකත් එක්ක ඇත්තටම අපිට ලන්ච් එකත් මිස් වුණා. ඒ නිසා අපි හිතුවා ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් මුලින්ම කෑම කාලා ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ අපිට හම්බුණා ස්වීනිය ෂොප් එකක්. ඉතින් අපි හිතුවා රෝම් මතක් වෙන්න මෙතනින් පොඩි පොඩි දේවල් ටිකක් ගන්න ඕනේ කියලා. දැන් මේ අපි ඇවිත් ඉන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එකට. මොකද අද රෑ අපි නවතින තැනට යන්න මෙට්‍රෝ එකක් ගන්න ඕනේ. අපි මුලින්ම මෙට්‍රෝ ස්ටේෂන් එකේ තියෙන මැෂින් එකකින් ඩේ ටිකට් එකක් ගත්තා. මොකද ඒක වාසි. ඒකෙන් අපිට පැය 24ක් ඇතුළත ඕන තරමක් බස් වල වගේම මෙට්‍රෝ වලත් යන්න පුළුවන්. එහෙනම් මේ විදියට තමයි අද අපේ දවස නිමා වෙන්නේ. අද රෑ අපි නැවතුන තැන හරිම ලස්සනයි. ඉතින් ඒ ලස්සන වගේම අපේ රෝම සංචාරය ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.